ෆොන්සි ස්කීම ෆොන්සි කියන Java අරමුණ කොහොමද මේ ෆොන්සි කියන Java අරමුණ හඳුනාගන්නේ? ෆොන්සි කියන Java අරමුණේදී කරන්නේ ඉන්වෙස්ටර්ස් ලාට මුදල් ගෙවන්නේ අලුතෙන් එන කස්ටමර්ස් ලාගෙන්. ඒ කියන්නේ ඒ කියලා ට්‍රේඩර් කෙනෙක් ඉන්නවා නම් එයාට එන්නේ ඉන්කම් එකක් මේකට B කියන ට්‍රේඩර් ජොයින් වුණොත් විතරයි. අතරම මීම් කොයින් ගොඩක් එහෙම වගේ පෙනුනට මේ ෆොන්සි ස්කීම් එකක් මේක ව්‍යාජ ස්කෑම් එකක් කියලා පෙනුනට මීම් කොයින්ස් ගොඩක් මීම් කොයින්ස් වල ඩොජ් කොයින් වගේ මීම් කොයින්ස් වල අයිතිකාරයත් ලොස්ට්. අතරම ඩොජ් කොයින් කියන මීම් කොයින් එකේ අයිතිකාරයත් එයාගේ තිබ්බ ඩොජ් කොයින් එක විකුණලා තමයි එයා Honda Civic එකක් ගත්තා කියලා ආරංචියක් තියෙන්නේ. ඒ වගේ දේවල් වලදී මේ ඩොජ් කොයින් කියන කොයින් එක ගත්තාම ඒක ෆොන්සි ස්කීම් එකකට අයිති කොයින් එකක් නෙවෙයි. මොකද මේකේ අයිතිකාරයවත් ඇත්තටම මේකෙන් ප්‍රොෆිට් කරලා නැහැ. අන්න ඒ නිසා තමයි මේ ඩොජ් කොයින් කියන මීම් කොයින් එක අංක 1ට තියෙන්නේ මේ මීම් කොයින් අතර. මොකද ඒකෙන් වැලියු එකක් රිටර්න් කරන්නේ නැහැ මේ ඩොජ් කොයින් කියන ප්‍රොජෙක්ට් එකේ. ඒ ඩොජ් කොයින් කියන ප්‍රොජෙක්ට් එක ඇත්තටම නිකන් ප්‍රොජෙක්ට් එකක් විතරයි. ඒ වුණාට ඒක ඩිමාන්ඩ් එකක් ඇති වෙලා තියෙන්නේ මේකේ අයිතිකාරයෙක් නැති නිසා.